මොකටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය දේවපුතේ අදත් චන්දන දිසානායක සර් මෙහෙවන චුටි ගණිත ගැටලුවක් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝම ඉතින් අපේ channel එකට ඉතාමත් ආදරෙන් කරුවෙන් පිළිගන්නවා. මම බලාපොරොත්තු වෙනවා හැමදාම ඔයාට මේ වගේ ලස්සන ගණිත ගැටලුවක් අරන් එන්න. ගණිත ගැටලුව 1 2 අපි ඉස්සර top 10 quiz program ගොඩාක් වැඩසටහන් කරන හින්දා unique ගණිත ගැටලු පන්තිය චන්දන දිසානායක YouTube channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ට බලන්න මේක අනිවාර්යෙන් share කරන්න. මේ ආදරණීය දුවේ පුතේ ත්‍රිකෝණාශ්‍රිත ගණිත ගැටලු ගොඩක් අය කියනවා එන්නේ නැහැ අර මේක. හැබැයි 2025 අවුරුද්දේ තාපු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපි සාකච්ඡා කරන්න තමයි යන්නේ. ගොඩක් වෙලා ආදරණීය දුවේ පුතේ ගණිතය කියන එක ඔයා ගොඩක් ගණන් හදලා ප්‍රැක්ටිස් කරාම තමයි පුතේ ඔයාට විවිධ ක්‍රම ඔයාටම ඔළුවට එන්නේ. ඒ හින්දා ගණිතය කියලා තර්ක කරලා ඉගෙන ගන්න විෂයක්. ඒ හින්දා හොඳට තර්ක කරොත් තමයි පුතේ ඔයාට අනිවාර්යෙන් තර්ක කරලා වැඩක් කරොත් තමයි ඔයාට ඕන එකක් හරියට නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. අපි යම් බලන ගණිත ගැටලුව මේ 2025 අවුරුද්දේ ගණිත ගැටලුව ඔයා වෙනුවෙන් ආපු 9 වෙනි ප්‍රශ්නේ. එන්න බලන්න අපි 9 වෙනි ප්‍රශ්නෙට යමු. ඔයාලට පේනවා මෙන්න මෙහෙම තමයි මේ ත්‍රිකෝණය තියෙන්නේ පුතේ. හරි මෙන්න මේ වගේ තමයි මේ ත්‍රිකෝණය තියෙන්නේ පුතේ. රයිට් ඔයාගෙන් අහනවා මේ රූපෙකින් ත්‍රිකෝණය ගන්න කියලා. ඔයාලට බැලුව බැලමට පේනවා මේ චූටි ත්‍රිකෝණ ටිකක් තියෙනවා. රයිට් මේ බලන්න පුතේ මෙන්න මේ ත්‍රිකෝණ ටික තියෙනවා මෙන්න මේ බැලුව බැලමට. මෙන්න මේ පොඩි ත්‍රිකෝණ ටික තියෙනවානේ. රයිට් අපි අංක දානවා 1 2 3 4 5. මේ රූපේ දකින්න පුළුවන් ත්‍රිකෝණ ගන්න පුතේ. දැනට 5ක් තියෙනවා. අපි බලමු තව තියෙනවා කියලා. තව පුතේ මේ ත්‍රිකෝණය මෙහෙම ඇවිලි දික් කරාම මෙන්න මෙහෙම එක ත්‍රිකෝණයක් මෙන්න මේ පැත්තට ඔහොම හැදෙනවා. ඔන්න එකයි. මේ ත්‍රිකෝණය ආවම මේ පැත්තෙන් දික් වෙලා පුතේ මෙන්න මෙහෙම එකක් හැදෙනවා දෙකයි. ඊට පස්සේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණය මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් හැදෙනවා 3යි. මේ ත්‍රිකෝණය පුතේ මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා හැදෙනවා. එතකොට පුතේ 4යි. මෙන්න මේ ත්‍රිකෝණය පුතේ මෙන්න මෙහෙම ගිහිල්ලා එකක් හැදෙනවා. ත්‍රිකෝණ ඔක්කොම කීයද පුතේ? ත්‍රිකෝණ 5ක් ඔයාලට මේ රූපේ තවත් දකින්න පුළුවන්. එතකොට පුතේ මේ රූපයේ දෙහි ඔක්කොම ත්‍රිකෝණ ගන්න 10යි. ඔන්න පුතේ හරි ලේසියෙන් විසඳගත්තා. රයිට් මේ පොඩි ඒවා 5යි පුතේ. ඊට පස්සේ මේ අතර ගන්න ත්‍රිකෝණත් එක්ක තමයි පුතේ තවත් ත්‍රිකෝණ 5ක් හැදෙනවා. ඊට පස්සේ පුතේ මේ රූපේ දකින්න පුළුවන් ඔක්කොම ත්‍රිකෝණ ගන්න පුතේ 10යි.